හැමෝටම අයබෝවන් වණක්කම්. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන අවිත් තියෙනවා. අපි බලමු එහෙනම් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා ශරීරයේ කොටස් ගැන. ශරීරයේ කොටස් වලට කියන දෙමළ වචන මොනවාද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මුලින්ම බලමු ශරීරයේ කොටස් කියලා දෙමළ භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා. ශරීරයේ කොටස් කියලා අපි සිංහලෙන් කියනවා වගේ දෙමළ භාෂාවෙන් කියනවා උඩල් උරුප්පුක්කල් කියලා. හරි, එහෙනම් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු ශරීරයේ එක එක කොටස් දෙමළ භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද කියලා. අද අපේ පළවෙනි වචනේ තමයි හිස. හිස නැත්තම් ඔළුව. හිසට අපි දෙමළෙන් කියනවා තලෙයි කියලා. හිසට දෙමළෙන් කියනවා තලෙයි කියලා. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනය මොකක්ද කියලා. මේ පින්තූරේ තියෙන ඇස නේද? ඇසට දෙමළ භාෂාවෙන් කියනවා කන් කියලා. ඇසට දෙමළෙන් කියනවා කන් කියලා. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි කන. කනට කොහොමද දෙමළ භාෂාවෙන් කියන්නේ? කනට අපි දෙමළෙන් කියනවා කාද කියලා. කනට දෙමළ භාෂාවෙන් කියන්නේ කාද. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. මේ පින්තූරෙන් පෙන්නලා තියෙන්නේ හිස කෙස් නැත්තම් කොණ්ඩය. හිස කෙස් වලට අපි දෙමළ භාෂාවෙන් කියනවා තලෙයි මුඩි කියලා. හිස කෙස් වලට දෙමළ භාෂාවෙන් කියනවා තලෙයි මුඩි කියලා. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. මේ පින්තූරයෙන් දාලා තියෙන්නේ මුහුණ. මුහුණට අපි දෙමළ භාෂාවෙන් කියනවා මුහම් කියලා. මුහුණට දෙමළ භාෂාවෙන් කියන්නේ මුහම් කියලා. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනය තමයි නලල. නලලට අපි දෙමළෙන් කියන්නේ කොහොමද? නලලට දෙමළ භාෂාවෙන් කියනවා නෙට්ටි කියලා. නලලට දෙමළ භාෂාවෙන් කියන්නේ නෙට්ටි. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනය මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි නාසය. නාසයට දෙමළෙන් කියන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? නාසයට දෙමළ භාෂාවෙන් කියන්නේ මූක් කියලා. නාසයට දෙමළ භාෂාවෙන් කියන්නේ මූක්. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි කට. කටට අපි කොහොමද දෙමළ භාෂාවෙන් කියන්නේ? කටට කියනවා වායි කියලා. කටට දෙමළෙන් කියන්නේ වායි. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනය තමයි දත්. දත් වලට අපි කියනවා පත්කල් කියලා. හරි, දත කිව්වොත් අපි කියන්නේ පල් කියලා. මෙතනදී දත් බහුවචන හින්දා පත්කල් කියලා කියනවා. හරි, ඊළඟ වචනේ මොකක්ද කියලා අපි දැන් බලමු. ඊළඟ වචනේ තමයි දිව. දිවට අපි දෙමළ භාෂාවෙන් කියන්නේ නාක් කියලා. දෙමළ භාෂාවෙන් දිවට කියනවා නාක්. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි බෙල්ල. බෙල්ලට අපි දෙමළ භාෂාවෙන් කියනවා කළුත් කියලා. බෙල්ලට දෙමළ භාෂාවෙන් කියනවා කළුත්. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි අත. අතට කොහොමද අපි දෙමළ භාෂාවෙන් කියන්නේ? අතට අපි දෙමළ භාෂාවෙන් කියන්නේ කයි කියලා. අතට දෙමළ භාෂාවෙන් කියනවා කයි කියලා. කයි. හරි, අපි දැන් බලමු අපේ ඊළඟ වචනේ මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි ඇඟිල්ල. ඇඟිල්ලට අපි දෙමළ භාෂාවෙන් කියනවා විරල් කියලා. ඇඟිල්ලට දෙමළ භාෂාවෙන් කියන්නේ විරල් කියලා. දැන් අපි අතේ ඇඟිල්ලක් නම් අපි කයි විරල්. ඒ විදිහට වචන වෙනස් කරලා කියනවා. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ඇඟිල්ලට කියන්නේ විරල් කියලා. හරි, අපි බලමු එහෙනම් අද අපි ඉගෙන ගන්න ඊළඟ වචනය මොකක්ද කියලා. අපි ඊළඟට ඉගෙන ගන්නේ තොලට කියන දෙමළ වචනය මොකක්ද කියලා. අපි සිංහලෙන් තොල කියනවා වගේ දෙමළ භාෂාවෙන් තොලට කියනවා උදඩ කියලා. දෙමළ භාෂාවෙන් තොලට කියනවා උදඩ කියලා. හරි, අපි දැන් එහෙනම් බලමු අපේ ඊළඟ වචනය මොකක්ද කියලා. අද අපි කතා කරන ඊළඟ වචනේ තමයි බඩ. බඩට අපි දෙමළ භාෂාවෙන් කියනවා වෛර කියලා. බඩට දෙමළ භාෂාවෙන් කියන්නේ වෛර.
හරි අපි දැන් බලමු අපේ අන්තිම වචනය මොකක්ද කියලා. අද අපි ඉගෙන ගන්න අන්තිම වචනය තමයි කකුල. කකුලට කොහොමද දෙමළ භාෂාවෙන් කියන්නේ කියලා තමයි අද අපි අන්තිම වචනේ විදිහට ඉගෙන ගන්නේ. කකුලට අපි දෙමළ භාෂාවෙන් කියන්නේ කාල් කියලා. කකුලට දෙමළ භාෂාවෙන් කියන්නේ කාල් කියලා. හරි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරා අපේ ශරීරයේ එක එක කොටස් වලට කියන සිංහල සහ දෙමළ වචන ගැන. අපේ ශරීරයේ තියෙන එක එක කොටස් වලට කියන සිංහල වචන සහ ඊට ගැලපෙන දෙමළ වචන මොනවාද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකේදී කතා කරේ. අපි මුලින් ඉඳලා කතා කරපු වචන ඔක්කොම මෙතන තියෙනවා. ඔයාලා බලන්න මේ වචන මතකයිද කියලා. අපි හිසට කිව්වා තලෙයි, ඇස කිව්වොත් කන්, නාසය මූක, කට වායි, දත් පට්කල්. අපි දතකට එක දතකට කිව්වා පල් කියලා. ගොඩක් දත් නම් පට්කල් බහුවචන වෙනකොට. හරි. තොලට කිව්වා උදඩ, කකුල කාල්, බඩ වෛර, අත කයි, බෙල්ල කළුත්, මුහුණ මුහම්, කන කාද, නලල නෙට්‍රි, හිසකෙස් තලයි මුඩි. මේ විදිහට මෙතනදී ඇඟිල්ල කියන වචනේ නෑ නේද? ඇඟිල්ලට අපි විරල් කියලා ඉගෙන ගත්තා. මේ විදිහට ශරීරයේ එක එක කොටස් වලට කියන සිංහල වචන මොනවාද? ඒ වචන වලට අදාළ දෙමළ වචන මොනවාද කියලා අද අපි මේ වීඩියෝ එකේදී කතා කරා. මීට අමතරව ඔයාලට පුංචි වාක්‍යයකුත් හදන්න පුළුවන් මේ ශරීරයේ කොටස් දාලා. අපිට කියන්න පුළුවන් මේ මගේ අත, මේ මගේ කට, මේ මගේ කකුල. ඒ විදිහට අපි දෙමළ භාෂාවෙන් කියමු. ඉදු එනද කයි, මේ මගේ අත. එතකොට මේ මගේ කකුල කිව්වොත් ඉදු එනද කාල්. එතකොට මේ මගේ මුහුණ කිව්වොත් ඉදු එනද මුහම්. මේ මගේ ඔළුව නැත්තම් මේ මගේ හිස කියලා කිව්වොත් ඉදු එනද තලෙයි. හරි. මේ විදිහට පුංචි වාක්‍යයකුත් මේ වචන දාලා ඔයාලට හදාගන්න පුළුවන්. හරි මං එහෙනම් හිතනවා අද මේ පාඩමෙනුත් ඔයාලා යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් කරේ ශරීරයේ කොටස් දෙමළ භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද කියලා. මම දැන් හිතනවා ඔයාලට ශරීරයේ කොටස් දෙමළ භාෂාවෙන් නම් කරන්න දැන් දන්නවා කියලා. එහෙනම් තවත් අපි මේ වගේ අලුත් පාඩමකින් හම්බෙනකන් හැමෝටම ආයුබෝවන්.